හරි සුබදවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මම ඔයාලට හැමදාම වගේ Facebook ගැන අදත් ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට මේ දැන් හැමෝම Facebook එකේ වැඩ කරගෙන යද්දී මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Facebook එකේ කියන්නේ අපි පෝස්ට් දාගෙන යනවා. හැබැයි පෝස්ට් වයිරල් වෙන්නේ සමහර පෝස්ට් වයිරල් වෙනවා, සමහර පෝස්ට් වයිරල් යන්නේ නැහැ, සමහරුන්ගේ එකක්වත් යන්නේ නැහැ. ඉතින් මේකට මේක හරියටම හොයාගන්න ක්‍රමයක් තමයි මම කියලා දෙන්න යන්නේ. ඉතින් මේකෙදි අපිට හොයාගන්න පුළුවන් මේ ක්‍රමේදී අපේ පෝස්ට් මොන වගේ පෝස්ට්ද වයිරල් යන්නේ. ඒ කියන්නේ දැන් අපි දාන ඔක්කොම වයිරල් යන්නේ නැහනේ. ඒකට අපි මෙහෙම මෙතඩ් එකක් පාවිච්චි කරනවා. ඉතින් මම මේ මෙතඩ් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ට. මේක ලොකු වීඩියෝ එකක් නෙවෙයි, පොඩි වීඩියෝ එකක්. මට ලොකු අයිඩියා එකක් ඔයාගේ Facebook page එක මැනේජ් කරන්න හැටි මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඉතින් ඉස්සලම ඔයාලා සාමාන්‍යයෙන් දැන් මම කියලා දීලා තියෙනවා මේ Facebook එකට සාමාන්‍යයෙන් පෝස්ට් දවසට 10ක් විතර අප්ලෝඩ් කරනවානේ. හරිද? සාමාන්‍ය ගානක් තියෙනවා අප්ලෝඩ් කරන. ඒක සාමාන්‍යයෙන් ඔයාලා රෑ දැන් USA වගේ ටාගට් කරනවා රෑ 10 මාර උදේ 6 වගේ අතරතුර මේ පෝස්ට් ටික ෂෙඩියුල් කරලා දාන්න පැයට වගේ. හරිද? ඊට පස්සේ දැන් මේ මාසයක් විතර මේ මෙතඩ් එක try කරන්න ඕනේ. හරිද? දැන් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ දැන් අපි හිතමුකෝ නිෂ් එක ලයිෆ්ස්ටයිල් කියලා. හරිද? ලයිෆ්ස්ටයිල් නිෂ් එක ගන්නවා. හරිද? ඊට පස්සේ ලයිෆ්ස්ටයිල් නිෂ් එක අරගෙන ලයිෆ්ස්ටයිල් නිෂ් එකේ තියෙනවානේ දැන් පොලිටිකල්, ස්පෝර්ට්ස්, සෙලිබ්‍රිටි, විනිං මොමන්ට්ස්, සෑඩ් ස්ටෝරීස්, ඉමෝෂනල් වගේ ගොඩාක් කැටගරිස් තියෙනවනේ. ඒක ඇතුලේ දැන් ඔයා ලයිෆ්ස්ටයිල් කරනවා නම් ඔයා දැන් දාන් යනවා පොලිටිකල් ඒවා විතරක්ම දාන් යනවා. හරිද? එක්කෝ ස්පෝර්ට්ස් ඒවා විතරක් දාන් යනවා. හරිද? එක්කෝ සෙලිබ්‍රිටියෝ විතරක් දාන් යනවා. ඉතින් දැන් එකම වර්ගයක් දාන් ගියාට ඔයාටම තේරෙන්නේ නැත්නම් ඔයාට ඒව වයිරල් යන්නේ නැහැ. තේරෙනවද මං කියන එක මොකක්ද කියලා? ඉතින් ඔයාලට මේකට කරන්න පුළුවන් මෙහෙම. හරිද? ඔයාලා සාමාන්‍යයෙන් දවස් 5කට සැරයක් වගේ ඔන්න දැන් පළවෙනි දැන් මාසයක් විතර මේ වැඩේ කරලා බලන්න ඕනේ. හරිද? ඉස්සලම් පළවෙනි දවස් 5 වගේ අරගෙන ඉස්සලම ඔයාලා දාලා බලන්න ස්පෝර්ට්ස් පැත්තෙන්. හරිද? ස්පෝර්ට්ස් පැත්තෙන් පෝස්ට් ටිකක් දාගෙන යනවා පළවෙනි දවස් 5 වගේ. ඊට පස්සේ ඊළඟ දවස් 5ට වල try කරනවා සෙලිබ්‍රිටි නිවුස් ඔය මොනාරි ඒ වගේ එකක්. හරිද? ඊට පස්සේ ඔන්න විනිං මොමන්ට්ස් try කරනවා. ඊට පස්සේ පොලිටිකල් ඔය වගේ දවස් 5න් 5ට වගේ වෙනස් කර එහෙම try කර යන්න. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මාසයක් විතර කරාට පස්සේ ඔයාගේ page එකේ මොනවටද වැඩියෙන්ම කට්ටිය react කරන්නේ, like කරන්නේ, share කරන්නේ කියලා ඔයාලට page එකෙන් බලා ගන්න පුළුවන්. insights වලට ගිහලා ඒ ටික හරියට manage කරලා ඔයාට පොඩි නෝට් එකක් දාගන්න මොනවද වැඩිපුර බලලා තියෙන්නේ, මොන වයස් කන්නේ මිනිස්සුද මේවට කැමති, කියන්නේ මොන රටේ ඔඩියන්ස් එකද මට ඇවිල්ලා තියෙන්නේ, ඒ ටික හරියටම මේ නෝට් එකක් දාගන්න. හරිද? එතකොට ඔයාට අයිඩියා එකක් එනවා ඔයාගේ page එක මොන පැත්තට රීච් වෙලා තියෙන්නේ, ඔයාගේ පෝස්ට් වැඩිපුර බලන්නේ කවුද කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඊට පස්සේ අර කලින් දාපු කන්ටෙන්ට් ටික ෂේප් එකේ අයින් කරන ගමන් කියන්නේ ඩිලීට් කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. කියන්නේ ඒව නවත්තන ගමන් ඔයා ස්පෝර්ට්ස් පැත්තෙන් අපි හිතමු පොලිටිකල් පැත්තෙන් තමයි ඔයාගේ page එක මේ රීච් වෙන්නේ. හරිද? පොලිටිකල් ඒවට තමයි views එන්නේ, කමෙන්ට්ස් එන්නේ, ෂෙයාර්ස් එන්නේ, ලයික්ස් එන්නේ, ඔක්කොම එන්ගේජ්මන්ට් එක වැඩි පොලිටිකල් පැත්තට. ඒතකොට ස්පෝර්ට්ස් පැත්තට ඔයාගේ එන්ගේජ්මන්ට් එක අඩු වෙනවා. දැන් ස්පෝර්ට්ස් පැත්තේ පළවෙනි පහේ දැන් දවසට පෝස්ට් 10ක් දානවා. ඔන්න දැන් පෝස්ට් 2-3ක් අඩු කරලා ඒවත් පොලිටිකල් පැත්තට දාන්න. තේරෙනවද මම කියන එක? හරිද? ඉතින් මේක පොඩි සීන් එකක්. හරිද? මේ පොඩි සීන් එකෙන් ඔයාලා ලොකු දෙයක් කරන්න පුළුවන්. හරිද? ඉතින් මම කියන එක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඒක තමයි මෙතඩ් එක. හරිද? ඒක හරියට කරගත්තොත් ඔයාගේ page එක grow කරගන්න එච්චර අමාරු නෑ. ඔයාලා group sharing කරලා ඉස්සෙල්ලා post දාලා ඉස්සෙල්ලාම බලා ගන්න මොකටද reach වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් එතනින් එහාට තමන්ගේ content එක idea එක අඳුරගත්ත ගමන් එතනින් එහාට දෙයක් නෑ. ඊට පස්සේ ඒක දිගේ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් පළවෙනියට Facebook page up කරද්දි මේක තමයි කරන්න ඕනි. මේ method එක පාවිච්චි කරන්න ඔයාලට හරියටම niche එක ගැන idea එකක් නැත්තම්. හරිද? මේක pet පැත්තට උනත් අදාළයි. හරිද? sports පැත්ත කරත් ඒත් අදාළයි. අපි හිතමු cricket පැත්ත කියලා. cricket වල දෙක categories තියෙනවා. එක්ක රටවල් විදියට යන්න පුළුවන්. එතකොට players ලගේ stats වලින් යන්න පුළුවන්. players ලා එතකොට අර players ලගේ winning moments තියෙන ඔය පැත්තෙන් යන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. pets පැත්තෙන් ගත්තොත් pets ලගේ එක්කෝ ලයිෆ්ස්ටයිල් එක ලයිෆ්ස්ටයිල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට යාලගේ ඉමෝෂනල් දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ෆීඩිංස් වගේවා ඒ වගේ කියන්නේ ඕනම දෙයකට හැම රීච්චන පැත්තක් තියෙනවා. හරිද? ඕනම කැටගරි එක මයික්‍රෝ කැටගරිස් තියෙනවානේ. මේවට කියන්නේ මයික්‍රෝ කැටගරිස් කියලා. හරිද?
ඉතින් එහෙම ට්‍රයි කරලා බලන්න මේක ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා මං හිතනවා. අනිවාර්යෙන් මේ විදිහට ට්‍රයි කරන්න. මොකද නැත්තම් ඉතුමනාවට පෝස්ට් දාන්න යන්න එපා. එහෙම වෛරල් කරගන්නත් බෑ. වෛරල් වෙන්නෙත් නෑ එහෙම. අර කනාවට යනවා. එතකොට ඉතින් අර පේජ් එක කරන එකත් එපා වෙනවා. සමහර දෙනෙක් මුලින්ම CM tool එන්නෙත් නෑනේ. CM tool ගන්න එක නේ අපේ ටාගට් එක. CM tool ගන්න හොඳ engagement එකක් හදා ගන්න ඕනේ. reach එකක් හදා ගන්න ඕනේ. ඉතින් මේ ගොඩාක් දුරට හොඳ engagement එකකට මේ අනිවාර්යෙන්ම CM tool එක ගන්න සම්භාවිතය ගොඩක් වැඩි. අත්දැකීමෙන් කියන්නේ ඉතින් ඔයාලට CM tool එක ගැන ඔයාලගේ page එක followers ලා තියෙනවා, engagement තියෙන ඔක්කොමත් හොඳට තියෙනවා. හැබැයි CM tool ආවේ නැත්තම් මම තව පොඩි method එකක් කියන්නම්. ඔයාලා try කරලා බලන්න මේ ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවනම් USA, UK, කැනඩා වගේ රටක ඉන්නවනම් පොඩක් එයාට admin දීලා මේ සතියක් දෙකක් වගේ එයාගෙන් post දැම්මලා බලන්නකෝ. ඔයාලට මේක CM tool එක ඉක්මනට හම්බ වෙනවා. මොකද අර ඒවා premium රටවල් එයාලගේ ඒකින්ද මේ එයාලගේ කන්ට්‍රීස් වලින් අප්ලෝඩ් වෙනකොට CM tool වෙන සම්භාවිතය වැඩි ශ්‍රී ලංකාවට වඩා. ඉතින් මේ ඒකත් ඔයාලගේ වැඩි හොඳට මතක් කරේ. ඉතින් මම කලින් හොඳ වීඩියෝස් ටික කරලා තියෙනවා Facebook ගැන. ඒකත් බලන්න. Facebook එකේ වැඩ ටික කරගෙන යන්න. මේ අවුරුදු නිසා අර වැඩ ටික මිස් වෙයි. Facebook එකේ ඒ කියන්නේ පෝස්ට් දාන ඒවා හරියට දාගන්න. අවුරුදු නිසා ඒවා මග අරින්න එපා. ඒ කියන්නේ මග අරිනොත් රීච් එක බහිනවා. රීච් එක බැස්සට පස්සේ අඩු වැඩි කරගන්න හරි අමාරුයි. අවුරුදු සමරන ගමන් පැයක් දෙකක් අරගෙන ඔයාගේ page එකේ වැඩ ටිකත් ඉවර කරගන්න. ඉතින් අමාරු දෙයක් නෙවෙයි කරන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමයේ සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් හැමෝටම ජය වේවා.